ඔය තමයි දැන් ඔබ මේ ජයන්ත වෙදමැදුර මේ වෙනකොට ලංකාවේ බොහොම ප්‍රසිද්ධත්වයට පත් වෙලා තියෙනවා. දැන් මං අහලා තියෙන්නේ ඔබ මේ අංශභාග රෝගයට තමයි ගොඩක් මේ ලොකු දක්ෂතාවයක් උසුරන්නේ කියන එක නෑ. විඳ ගන්න බැරුව අර උස්සගෙන කියන ලෙඩුම්ව නැවත ඇවිද්දවනවා කියලා සමාජයේ ලොකු කතාබහක් සහ විශ්වාසයක් තියෙනවා. අංශභාගයට අමතරව ඔබ තවත් මොන විදිහේ රෝගවලටද මෙතන ප්‍රතිකාර කරන්න ජයන්ත වෙදමැදුර? ඒක අමතරව විශේෂයෙන්ම කරනවා හන්දි වාත රෝග. ඉංග්‍රීසියෙන් කියව ආතරයිටිස් කියන රෝගය. ඔව්. සිංහල නම තමයි හන්දි වාත රෝග. හන්දි වල වාතය කියන්නේ ඇටමිදුළු වේලුනහම ඒකට ඒ හිස්තැන් වල වාතය එකතු වෙනවා. එකතු වුණාම හන්දි නමවාදී කියන්නේ අපිට ඉදිමීම හන්දි ඇද වෙන කතිය ඒ වගේ දේවල් වෙනවා. ඒක සාමාන්‍යයෙන් මට පුළුවන් ගොඩක් සාමාන්‍ය අවුරුදු දෙක තුනක වගේ කාලයක් හැදිලා නම් දවස් දෙකෙන් වගේ හොඳ කරන්න පුළුවන්. දවස් දෙකකින්? ඔව්. දින දෙකක් කියන්නේ මේ සති දෙකක්. ඒ කියන්නේ දෙපාරක් එන්න ඕනේ. දෙපාරෙන් හොඳ කරන්න. දෙපාරෙන් හොඳ කරන්න පුළුවන්. පරණ වෙලාවට මම 3-4 පාරක් වගේ එන්න. ඊළඟට වයිතුනේ කොඳුරට පිළින් ප්‍රශ්න තියෙන අය ඉන්නවා. ඔව්. කොඳුරට ඇද වෙලා වෙන්න පුළුවන් විවිධ ගැටලු. දැන් එවැනි රෝගීන්වත් සම්පූර්ණයෙන් සෝගිරින්නේ හැකියාව තියෙනවද? ඒකෙදී සුසුම්නාවට හානියක් වෙලා නැත්නම් ඔව් කොන්දේ මොන විදිහට ඇදයක් තිබුණත් ස්නායු තද වෙලා තිබුණත් කුරුක් කැඩිලා තිබුණත් හොඳ කරන්න පුළුවන්. දැන් ගොඩාක් අය තියෙන දෙයක් කොයි ස්නායු තෙරපෙන එක. ඔව්. එවැනි රෝගීන් ඔබ ළඟට එනවා ඇති. ඔව් ස්නායු තද වීම සාමාන්‍ය කොන්දේ අමාරුක තිබුණත් ඒ වෙලාවෙම හොඳ කරන්න පුළුවන්. පුළුවන්. ඒත් දෙපාරක් එන්න වෙනවා. ඒ වෙලාවෙම ස්නායු තද වීම හරි ගස්සලා දෙනවා. දැන් මේ මම මෙතන ඉන්නකොට දැකපු මහා පුදුම දෙයක් තිබුණා අද දවසේ. ඒ තමයි ඔන්න රෝගියෙක් ආවා. ටිකක් වයසක පහේ රෝගියෙක් තාත්තා කෙනෙක් ආවට පස්සේ මෙතුමන්නේ ඇඳේ නිදි කරවල ඉවර වෙලා යම් කිසි අර නිල තෙරපීමක් වගේ දෙයක් කළා. ඇත්තටම ඔහුට කකුලක් නමන්න දිගාරින්න බැරි තත්ත්වයක් තිබුණේ. ඉතාම සුළු වෙලාවක් ඇතුලේ ඔහුගේ කකුල නැවතත් අර ක්‍රියාත්මක කියන ක්‍රියාකාරී මට්ටමටපත් වුණා වයිතුමා. ඊට පස්සේ ඔහු ඇහුවා දැන් කකුල නමන්න දිගාරින්න දැන් කොහොමද කියලා ඇහුවා. ඔහු කිව්වා දැන් මට පහසුවෙන් මේ කකුල නමන්න දිගාරින්න පුළුවන් කියලා. ඔබ ඇත්තටම එතනදී මේ මොකද්ද කරන්නේ මේක? ප්‍රාතිහාර්යයක් නෙමෙයි මේක මේ හෙළ වෙදකමේම තියෙන අංගයක් ඔබ පාවිච්චි කරන්න මේ සඳහා. එතන ඇවිල්ලා මේ යාගේ තිබුණේ ස්නායුවට ලේකමන් කිරීම අඩුලා තියෙනවා ඔළුවේ. මොනවාරි කල්පනා කරලා යාගේ හිතේට ඇතිවෙච්ච පීඩනයක් කියන තමයි ඒක වෙලා තියෙන්නේ. එතකොට මොලේ ස්නායුවට ලේකමන් කරලා නැති වුනහම ඒ ස්නායුවෙන් වැඩ කරනවා මේ කකුලේ විතරයි බර වෙලා තිබුණේ. ඒ කකුල එයාගේ වැඩ කරන්නේ නැති විදිහට තිබුණා. ඒක ඊයේ තමයි එයාගේ හැදිලා තියෙන්නේ. දවසක් ඉඳලා ඒ වෙලාවෙම හොඳ කරන්න පුළුවන්. ඊට පස්සේ තමයි සංඥාව තමයි දෙන්නේ. කකුලේ නිල තෙරපවලා මොළයට සංඥාව තමයි යවන්නේ. ඒ ස්නායුව එතකොට වැඩ කරන්න ගන්නවා. ඔව්. ඊට පස්සේ ඒක මම දැන් ඔබ යම් දැන් ටිකක් දැන් තදටත් මෘදුවත් සමහර දැන් මෘදුවත් ස්පර්ශ කරනවා ඇඟිල්ලෙන්. ඔව් ඒ කියන්නේ ඒ නිලවලට වැඩ කරන්නේ නැති නාඩිය මේ ක්‍රියාවලියට ගන්නවා. ඒක මගේ ඇඟිල්ලට දැනෙනවා මේක වැඩ කරනවා කියලා. එතකොට යාට උස්සන්න කියපුවම ගන්න පුළුවන්. ඒක තමයි එතන තියෙන විද්‍යාව නේ. රෝගියා කොහොම කිව්වත් මම දන්නවා ලෙඩේ හොඳද නැද්ද කියන එක. එතකොට යාට ගන්න කියපුවම ගන්න පුළුවන්. ගන්න බැරි නම් ඒත් මම දන්නවා මට උස්සන්න බෑ කියලා. ඒක නාඩි හරහා තමයි දැනගන්න පුළුවන්. කියන නිල විද්‍යකම සහ මේ නාඩි ශාස්ත්‍රයක් අපි එතනදී පාවිච්චි කරනවා. නාඩි වලින් තමයි ලෙඩේ හඳුනාගන්නේ. නිල විද්‍යකම කියන්නේ ඉතින් මේ සාමාන්‍යයෙන් ඒ නිල තියෙන දර නාඩි වැටෙනවා. ඒ නාඩි වැටෙන්නේ නැත්නම් මේක මේ නිල එතන වැඩ කරන්නේ නැහැ. නිල අල්ලනවා කියන්නේ නාඩිය වැඩ කරන එක නිකන් තද ක්‍රීමක් ඇල්ලීමක් නෙවෙයි නාඩිය වැඩ කරන එක තමයි නිලේ හරියට වැඩ කරනවා කියන්නේ. අයියෝ මම දැක්කා ඔබ එතන අල්ලනකොට නිකන් අර කකුල ගැසිලා වගේ කියන්නේ. නිල කියපුවාම ගොඩක් කලාර නිල එක එක විදිහට පාවිච්චි කරනවානේ. අපි කරන්නේ වැඩ කරන්නේ නැති නිල නැවත වැඩ කරන්න හරි ගන්න එක. අර ඊටාම කෙටි කාලයක් ඇතුලේ සුව කිරීමේ රහස එතන තියෙනවා. ඒක හේතුකින්ද ඔය නිල වැඩ කරන්නේ නැතු යනවා. තල්මාල් තියෙන්න පුළුවන්. තෙල් නහරවල තෙල් බැඳලා තියෙන්න පුළුවන්. නැත්නම් මේ අර වාතේ වගේ රෝග තියෙනවා. ඔව්. ඒ වගේම තියෙන්න පුළුවන්. සමහරවිට බර වැඩ කරන අයගේ තදවීම හින්දා වැඩ කරන්නේ එක එක හේතුකින්ද එක එක ස්නායුවල තදවීම තියෙනවා. නිල වැඩ කරන්නේ නැති හේතු තියෙන ඒක බලලා මට හඳුනා ගන්න පුළුවන් මොකක්ද කියලාද මේක බ්ලොක් වෙලා තියෙන්නේ කියන්නේ. හරි. ඒ ආපරෝගියාගේ තිබුණේ කල්පනා කරනවා අපිට. හිතේ පීඩනයක්. මානසික ආතතිය බලපානවා. හිතේ පීඩනයක් කියන තමයි ඇගේ. මොලේ මේ ස්නායු හිර වෙලා තිබුණේ. එතකොට වයිතම අපි පොන්චි උපදේශ මාලාවකුත් දෙමු. දැන් සමහර අය ඉන්නවා තමන්ගේ එදිනෙදා ජීවිතය තුළේ තමන් ඉන්න වැරදි ඉරියව් තියෙනවා.
අපි කොහොමද අපි සිටිය යුතු නිවැරදි ඉරියව් මොනවද ඉඳ ගන්නකොට හිටගෙන ඉන්නකොට සහ නිදා ගන්නකොට? නිදා ගන්නකොට නම් කොහොමත් අර එක පැත්තකට නිදා ගන්න එක තමයි හොඳ. උඩු පැත්තට නිදා ගන්න නම් කොන්දේ රැයන බලපානවා. ඔව්. ඒක සයිඩ් එකකට. කියන්නේ එක ඇලයකට හැරෙන්නේ කොහොමත් එතකොට සමාට මේ උගුරට කෙල ගිහිල්ලා හැම ගෑස් වගේ රෝග හැදෙන්නත් පුළුවන්. ගෑස් රයිටස්. අන්නරි උඩු පැත්තට නිදා ගන්න කොහොමත් තමයි විස බීජ ඇතුල් වෙනවා. එතකොට ඕනම කෙනෙක් නිදා ගන්න ඕනේ පැත්තට. එතකොට ඉඳගෙන ඉන්නකොට කොහොමද? පැත්තට නිදාගද්දී එයාට කොන්දට අවහිරයක් වෙන්නේ නැහැ. කිසිම